ඉතින් මිත්‍රෝනි ඔයාලා මේ දකින්නේ අපේ අවසන් රාජධානිය වන කන්ද උඩරට සෙන්කඩගල රාජධානියේ අපේ රජවරු භාවිතා කරපු රාජ මාලිගාව. ඉතින් මෙම රජමාලිගාව නිර්මාණය කිරීම සිදු කරලා තියෙන්නේ මේ උඩරට රාජධානියේ පළවෙනි රජතුමා වන විමල ධර්ම සූරිය රජතුමා. එතුමා බොහොම ප්‍රසිද්ධ අපේ රටේ අවසාන කාලේ හිටපු ශ්‍රේෂ්ඨතම රජතුමා විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. එතුමාගෙන් පස්සේ උඩරට රාජ පරම්පරාවේ රජවරු ගණනාවක් විසින් වරින් වර නව අංග එකතු කරමින් මේ මාලිගාව ප්‍රතිසංස්කරණය කිරීම සිද්ධ කරලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1815 දී අපේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වීමත් සමග මෙම රාජමාලිගාව තුල තවදුරටත් අපේ රජවරු වාසය කිරීමක් සිදු වුණේ නැහැ. ඉතින් කාලයත් එක්ක මෙය පැවතිලා වර්තමානයේ ප්‍රතිසංස්කරණ කටයුතුට ලක් කරලා කෞතුකාගාරයක් විදියට මෙය පවත්වාගෙන යනවා. ඉතින් ඕගොල්ලන්ට මේ පේන්නේ මාලිගාවේ පිටත ස්වභාවය, ඇතුළත ස්වභාවය පෙන්වන්න හැකියාවක් නැහැ මෙය කෞතුකාගාරයක් විදියට පවතින නිසාවෙන්. ඉතින් පිටත ස්වභාවය අනුව අපිට පේනවා මේක උඩරට රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය වගේ දේවල් ඉතාමත් හොඳින් නිරූපණය වෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා කියන එක. අතීතයේ තවත් ගොඩනැගිලි ගණනාවක් මේට අයත් වෙලා තියෙනවා. නමුත් වර්තමානයේ අපිට මෙන්න මේ ගොඩනැගිල්ල පමණයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ ශ්‍රී විභූතිය පෙන්වන අපේ පැරණි රජමාලිගාව වලින් අදටත් ඉතිරිලා තියෙන එකම මාලිගාව විදියට මේ අපිට අපේ ප්‍රෞಢත්වය පෙන්වා දීම සඳහා හොඳම නිර්මාණයක් විදියට කියන්න පුළුවන්.